එක්තරා පාසලක සමත් කියලා අහිංසක නිහඬ හිටියා. ඔහු හැමදාම ඇන්දේ පරණ සපත්තු යුගලා. ඔහුගේ ඇඳුම්වල මැහුම් ගැලවෙලා තිබුණා. මේ නිසා පාසලේ සිටි ජනප්‍රිය සල්ලිකර කල්ලිය හැමදාම ඔහුට සමච්චල් කළා. ඔහුව කොන් කළා. ඒ කල්ලිය නායකයා වුණු රන්දිල් සමත්ට රිදවන්න නපුරු වචන 100 ගණනක් හැමදාම පාවිච්චි කළා. සමත්ගේ හැමදේම නිහඬව විඳදරා ගත්තා. ඉතින් පාසල් වසර අවසන් වන අවසාන දිනය උදා වුණා. එදින හැමෝම තමන්ගේ හොඳම මිතුරන්ට තෑගි මවක හුවමාරු කර ගත්තා. කවුරුත් නොසිතූ මොහොතක සමත් කෙලින්ම ඇවිදගෙන ගියේ තමන්ට හැමදාම පහස කරපු රන්දිල් ළඟට. ඔහු රන්දිල්ගේ අත මත කුඩා වෙල්වට් රෙදි කැබැල්ලක ඔතන ලද වීදුරු බොල 3ක් තිබ්බා. රන්දිල් උපහාසයෙන් hina වුණා. මොකද්ද මේ හිගෙන තෑග්ග? ඔහු හැමෝම ඉස්සරහා ඒ බොල තුන බිමට විසික් කළා. සමත් කිසිවක් නොකියා සිනාසී එතනින් නික්ම ගියා. එදින හවස රන්දිල්ට ඒ වෙල්වට් රෙදි කැබැල්ල අස්සේ තිබූ කුඩා ලියුල් කැබැල්ලක් හමු වුණා. එහි සමත් තමන්ගේ අත්අඩංගුවෙන් මෙහෙම ලියලා තිබුණා. රන්දිල්, මගේ අම්මා මිය යන කලින් මට වීදුරු බෝල 3ක් දුන්නා. ඇය කිව්වා ජීවිතේ කවදම හරි මට මහා වේදනාවක් පීඩනයක් දැනෙනකොට මට ඒ වේදනාව දරා ගන්න උදව් වෙන ත්‍යාගශීලී මිනිස්සු තුන්දෙනෙක්ට මේ බෝල තුන තෑගි කරන්න කියලා. ගෙවුණු වසර පුරාම මගේ තාත්තා රෝගී වෙලා මම මහා පීඩනයකින් ඉඳී. ඒ හැමදාම මට අඩන්න අමතක කරලා මාව තවත් ශක්තිමත් කළේ ඔයා. මට ඒ කියපු නපුරු වචන. ඒ වචන නිසා මම තවත් ජීවත් වෙන්න වීරයෙක් වගේ නැගී හිටියා. මගේ ජීවිතේ ශක්තිමත් කරන්න උදව් වුණු ලොකුම පුද්ගලයා ඔයා. ඒ නිසා මගේ අම්මා දුන්න වටිනාම බෝල තුන මම ඔයාට දෙනවා. ලියුම කියවලා අවසන් වෙන විට රන්දිල්ගේ දැසින් කඳුළු කඩා වැටුණා. තමන් රිදවන්න පාවිච්චි කරපු නපුරු වචන තවත් කෙනෙකුගේ ජීවිතය බේරගන්න ආයුධයක් කරගෙන ඇති බව හීනකින්වත් හිතුවේ නැහැ. ඔහු වහාම දුවගෙන ගිහිල්ලා බිම තිබූ බෝල තුන දුවිලි පිහදාලා අතට ගත්තා. සමහර විට ලෝකයේ අද ඔබට නපුරු වචන වලින් ප්‍රහාර එල්ල කරනවා ඇති. ඔබ වටන්න හදනවා ඇති. ඒ හැම වචනයක්ම ඔබ වටන කල්කැබලි කරගන්න එපා. ඒකල් එකතු කරලා ඔබ ඉහළට යන මාලිගාව නිර්මාණය කරගන්න. ඔබ වටන්න හදන මිනිස්සුන්ට වෛර නොකර ඔවුන්ට වඩා ඉහළින් කැපී පෙනෙන්න. ඔබට ජයග්‍රාහී දවසක්.